Travel Click by Ish. Hi, good morning. ඉතින් අපිට දවස් 4ක පොඩි නිවාඩුවක් හම්බුණා. මිනි වැකේෂන් එකක් යන්න කියලා තමයි ඉන්නේ. ඉතින් මං හිතුවා ෆුල් ට්‍රිප් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. දැන් වෙලාව 6:45යි. තව පැය භාගයකින් ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් අපි කොහෙටද යන්නේ කියලා. ඉතින් දවස් 4ක නිවාඩුවක් කිව්වනේ. ඉතින් පොඩි ට්‍රිප් එකක් බලමු එහෙනම් අපි කොහෙටද යන්නේ කියලා. මං හිතනවා හැමදේම හොඳට වෙයි කියලා. හොඳ තැන් ටිකක් බලන්න යන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි ගෙදර ඉන්නේ. දැන් පිටත් වෙන්න යන්නේ. දැන් ගිහිල්ලා අපි කැබ් එකක් ගන්නවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහෙටද අපි යන්නේ කියලා. ඉතින් කිව්වා වගේ දැන් අපි ගෙදරින් පිටත් වෙලා යන්නේ ටැක්සි එකක් ගන්න. ඩුබායි වල 6:45 ඉඳන් 8 වෙනකන් වගේ හරිම බිසි. ටැක්සි ගන්න අමාරුයි. හැබැයි ඉතින් අපි යන්නේ අද වීකෙන්ඩ් එක. මං හිතනවා එච්චර අපිට ටයිට් වෙන එකක් නැහැ, පාර බිසි වෙන එකක් නැහැ කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු අපිට ගිය ගමන් ටැක්සි එකක් හම්බෙයිද කියලා. කිසි කරදරයක් නැතුව ඔන්න අපිට ටැක්සි එකක් හම්බුණා. දැන් අපි කෙලින්ම යන්නේ ඩුබායි ටර්මිනල් 2 එකට. ඉතින් අපේ දවස් 4 නිවාඩුවට යන්නේ කොහෙද කියලා මම තාම කිව්වේ නැහැ. නමුත් ඩුබායි නම් පැයයි විනාඩි 15ක වගේ දුරක් තමයි තියෙන්නේ ෆ්ලයිට් එකේ යනවා නම්. ඉතින් ගොඩක් අයට පුළුවන් මේ වෙනකොට ගෙස් කරන්න අපි කොහෙටද යන්නේ කියලා. පැයකමාරක් පැයක් කියලා කියන්නේ අපි යන්නේ කොහොමත් ගල්ෆ් කන්ට්‍රි එකක් ඇතුළේ තියෙන තැනකට තමයි. එහෙනම් අපි ගිහිල්ලා බලමු අපි කොහෙටද චෙක් ඉන් වෙන්නේ කියලා. ඉතින් අපි මේ උදෙන්ම චෙක් ඉන් කවුන්ට් එකට යනකොට අපේ තව යාළුවෙක් හම්බුණා. ඉතින් ඒ දෙන්නත් ඒ චෙක් ඉන් කවුන්ට් එකේම ඉන්නේ චෙක් ඉන් වෙන්න. හැබැයි මම හිතුවේ එයා යන්නෙත් අපි යන පැත්තටමයි කියලා. ඊට පස්සේ මම එයාගෙන් අහනවා මේ කොහෙටද යන්නේ කියලා. එයා මගෙන් අහද්දි මම කියන්නේ නැහැ. මොකද හේතුව මම මේ වෙනකොටත් රෙකෝඩ් කරනවා. ඔයගලන්ට අහනවා මම අහනවා ඔයා කියන්න මුලින්ම කියලා. මොකද හේතුව මම මේ වෙනකොටත් ඔයගලුත් එක්ක ෂෙයා කරගෙන නැති නිසා මම හිතුවා ඒක රෙකෝඩ් වෙන්න දෙන්නේ නැතුවම ගේට් එකට ගිහිල්ලාම ඔයගලොත් එක්ක ෂෙයා කරගන්නවා අපි කොහෙටද යන්නේ කියලා. ඉතින් මේ දෙන්න යන්නේ නේපාල්. ඒ දෙන්න ඒ රටේ දෙන්නෙක්. ඉතින් ඒගොල්ලෝ වැකේෂන් එකට තමයි යනවා කියන්නේ මාසෙකට. ඉතින් අපි චෙක් ඉන් කවුන්ට් එකට ගිහිල්ලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ කොෆි ෂොප් එකකට. මොකද අපි ඉන්නේ ස්ටෑන්ඩ් බයි. ඉතින් ස්ටෑන්ඩ් බයි අයට සීට්ස් හම්බෙන්නේ ලාස්ට් මොමන්ට් නිසා අපිට තව පැය එකමාරක් වගේ තියෙනවා බෑග්ස් ඩ්‍රොප් කරන්න. ඉතින් මං හිතන්නේ අපේ මේ ට්‍රැවල් කරන ජර්නි එකේ මෙච්චර වෙලා ඇවිල්ලා එයාපෝට් එකේ හිටපු ෆස්ට් ටයිම්. මොකද අනිත් හැම වෙලාවෙම ලාස්ට් මොමන්ට් එන්නේ දුවන්න බලාගෙන. ඒත් එක්කම මම වෙනදට නවල් එකක් නැත්තම් ස්ටෝරි බුක් එකක් ගේනවා කියවන්න. හැබැයි මේ ෆ්ලයිට් එක පැයක් නිසා මම එහෙම එකක් ප්ලෑන් කරෙත් නැහැ. අපි බලමු අපිට බෑග්ස් ඩ්‍රොප් කරලා ලවුන්ජ් එකට යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඒක
කරගන්න පුළුවන් වෙයිද කියලා. මොකද මේ ටර්මිනල් එක ටර්මිනල් 3 එක වගේ ලොකු නැහැ. ඉතින් හැම එකක්ම ළඟ තියෙන්නේ. අපි යන ලවුන්ජ් එක තියෙන්නේ අපි යන ෆ්ලයිට් ගේට් එක ඉස්සරහමයි. ඉතින් දැන් මම මේ කරන්නේ හැමදේම කන්ෆර්ම් වුණාට පස්සේ ගෙවල් වලට කෝල් කරලා ඉන්ෆෝම් කරන එක. ඉතින් ඒ දේවල් හැමදේම කරලත් ඒත් මට තව පැය භාගයක් විතර ඉතුරු වුණා ඉමිග්‍රේෂන් එකට යන්න කලින්. මම ඒ වෙලාවේ පොඩි වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකේ තියෙන්නේ වීසා කොස්ට් එක, ෆ්ලයිට් කොස්ට් එක, ඒත් එක්කම වීසා එක දානකොට අපි ෆේස් කරපු දේවල්, වීසා එක නිසා අපිට අපේ ප්ලෑන් එකේ චේන්ජ් කරන්න වුණ දේවල් ගැන. නමුත් ඊට පස්සේ මං හිතුවා ඒ ඩීටේල්ස් මෙතන කියන්න නැතුව ඉස්සරහදී වීඩියෝ එක පෙන්නන ගමන්ම මං ඕගොල්ලොන්ත් එක්ක ඒ ඩීටේල්ස් ෂෙයා කරගන්න. ඉතින් අපි ඉමිග්‍රේෂන් එක ක්‍රොස් කරලා අපිට පුළුවන් වුණා ලවුන්ජ් එකට එන්න. ඉතින් ලවුන්ජ් එකට ඇවිල්ලා අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ෆ්ලයිට් එකට යන්න තමයි ප්ලෑන් කරේ. මොකද අපිට විනාඩි තව 20ක් විතර තිබ්බා. ඉතින් අපි මෙතන බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ගේට් එකට යන්න ලොකු දුරක් නැහැ. ඇත්තටම කිව්වොත් ලවුන්ජ් එක ඉස්සරහමයි තියෙන්නේ. ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉඳලා අපි ගේට් එකට යනකොට මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් අපි යන රට මොකක්ද කියලා. Finally after 2 hours on අපි ගේට් එකට යනවා. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට පේනවා මම බෝඩින් පාස් එකෙන් පෙන්නනකොට අපි යන්නේ කොහෙටද කියලා. අපි යන්නේ දෝහා කටා. ඉතින් ෆ්ලයි ඩුබායි ෆ්ලයිට් එකේ තමයි අපි යන්නේ. ඒත් එක්කම 9:35 තමයි ඩිපාර්චර් ටයිම් එක තියෙන්නේ. ඉතින් තව දෙයක් ටර්මිනල් 2 එකේ කිසිම ෆ්ලයිට් එකක් ගේට් ෆ්ලයිට්ස් නැහැ. ඒ කියන්නේ ෆ්ලයිට් එක ටර්මිනල් එකට කනෙක්ට් වෙන්නේ නැහැ. හැම එකක්ම අපි රිමෝට් කෝච් එක තමයි යන්න ඕනේ. නැත්නම් මේ වගේ බස් එකක තමයි අපි ෆ්ලයිට් එකට යන්න ඕනේ. ඔන්න අපි කෝච් එකෙන් බැහැලා ෆ්ලයිට් එකට යනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඒත් එක්කම ඔයගොල්ලන්ට මට කියන්න ඕනේ මේ ෆ්ලයිට් එක ඩිපාර්ට් වෙන්න පරක් වුණා. ඒ කියන්නේ ඩිලේ එකක් වුණා. ඒ වුණාට අරයිව් වෙනකොට ඒක බලපෑවේ නැහැ. කොහොම හරි අපි අරයිව් වෙන්න තිබ්බ ටයිම් එකටම ෆ්ලයිට් එක අරයිව් වුණා. ඉතින් අපේ ප්ලෑන් එකට ඒක එහෙම ඉම්පැක්ට් එකක් වුණේ නැහැ. මම vlog එක පටන් ගද්දිම කිව්වනේ මේ ට්‍රිප් එක මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් මට ඕනේ මම ගිය ෆ්ලයිට් එකේ එක්ස්පීරියන්ස් එකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ෆ්ලයි ඩුබායි ෆ්ලයිට් එක මම මීට කලින් යූස් කරලා තියෙනවා. අල්බේනියා, අසර්බයිජාන්, ජෝර්ජියා වගේ රටවල් වලට. ඉතින් පොඩි ෆ්ලයිට්, ඒ කියන්නේ පොඩි ඩියුරේෂන් එකකින් යන ෆ්ලයිට් වලට මීල් එකක් ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඕගොල්ලෝ ප්‍රී පේ කරලා නැත්තම් ඔන් බෝඩ් පේ කරලා ගත්තේ නැත්තම්. ඒත් එක්කම ඉස්සර අපි යනකොට ෆ්ලයිට් වල එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකත් ෆ්‍රී දුන්නේ නැහැ. ඒකත් පේ කරලා ගන්න ඕනේ. හැබැයි මේ වෙනකොට ෆ්ලයි ඩුබායි වල එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එක අපිට ෆ්‍රී බලන්න පුළුවන්. මම මේ පෙන්නන ඕනම මූවි එකක් ඔයාට ෆ්‍රී බලන්න පුළුවන් throughout the journey. හැබැයි ඔයාගේ හෙඩ්සෙට් එක නැත්තම් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් අනිවාර්යයෙන්ම අරන් එන්න ඕනේ travel කරද්දී. පැයයි විනාඩි 15කට පස්සේ අපි දෝහා එයාපෝට් එකට අරයිව් වෙලා ඉන්නේ. දැන් මේ අපි ගේට් එකේ ඉඳන් ඉමිග්‍රේෂන් එකට යන ගමන් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් එයාපෝට් එක යනකොට
මේ එයාපෝට් එක දැක ගමන් කාගේ හරි ඔළුවට එනවා නම් මොකක් හරි එයාපෝට් එකක් මීට හා සමාන තියෙනවා කියලා ඔයා හරියටම හරි. මේ එයාපෝට් එක ගොඩාක් සමානයි ඩුබායි එයාපෝට් එකේ ස්ට්‍රක්චර් එකට. ඉතින් මට මේක දැකපු ගමන් මගේ ඔළුවට ආවේ මේක ඩුබායි වගේ ඩුබායි එයාපෝට් එක වගේ නේද හදලා තියෙන්නේ කියන එක. මම ඔයගොල්ලොත් එක්ක පොඩි ඉන්ෆර්මේෂන් එකක් ෂෙයා කරගන්නම්. පළවෙනි පාර කටාවලට යන කෙනෙක් නම් ගල්ෆ් කන්ට්‍රි එකේ ඉඳන් ඔයා අනිවාර්යයෙන්ම ඉමිග්‍රේෂන් ඔෆිසර් ගාවට යන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ ගල්ෆ් කන්ට්‍රි වල ඉඳන් එන අයට වෙනම කවුන්ටර්ස් තියෙනවා බයෝමෙට්‍රික්ස්. ඉතින් ඒවා යූස් කරන්න පුළුවන් අපිට දෙවෙනි පාර ඉඳන් නැත්නම් මේ රටින් එක්සිට් වෙනකොට ඔයාට බයෝමෙට්‍රික්ස් යූස් කරන්න පුළුවන්. නමුත් පළවෙනි පාර යන කෙනෙක් අනිවාර්යයෙන්ම කවුන්ටර්ස් වලට ගිහිල්ලා ඔයාගේ බයෝමෙට්‍රික්ස් රෙජිස්ටර් කරන්න ඕනේ. අපි බෑග්ස් අරගෙන කෙලින්ම යන්නේ මනි එක්ස්චේන්ජ් එකට. ගොඩක් වෙලාවට අපි ඩුබායි වලින් තමයි කරන්සි එක්ස්චේන්ජ් කරන්නේ. නමුත් මෙතනට ඇවිල්ලා අපි එක්ස්චේන්ජ් කරන හේතුව මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මනි එක්ස්චේන්ජ් කරගන්න. මොකද අපි හොයලා බලුවම මෙහෙන් මනි එක්ස්චේන්ජ් කරගන්න එක worth. මොකද අපි ඩිරම්ස් තමයි එක්ස්චේන්ජ් කරන්නේ කටාර් රියාල් වලට. මෙතනින් කරගන්නවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මෙතන රේට්ස් හොඳයි. ඔයගොල්ලෝ එනවා නම් මෙතනින් කරගන්න. මෙතන මේක තියෙන්නේ බස් ඒරියා එක ළඟ. ඉතින් මනි එක්ස්චේන්ජ් එකත් කරගෙන අපි දැන් මේ යන්නේ මෙට්‍රෝ එක ගන්න. මෙට්‍රෝ එක එයාපෝට් එකට කනෙක්ටඩ්. ඕගොල්ලන්ට කොහෙටවත් යන්න ඕනේ නැහැ. ලේසියෙන්ම මෙට්‍රෝ එක හොයාගන්න පුළුවන්. මගේ යාළුවා කියවපු විදිහට ඩුබායි මෙට්‍රෝ එක වගේ නෙමෙයිලු කටා මෙට්‍රෝ එක. ඉතින් හරිම ලේසි. ඒ වගේම පොඩ්ඩක්වත් ක්‍රවුඩඩ් නැහැ කියලා තමයි කියන්නේ. අපි ගිහින් බලමු කොහොමද ඒ එක්ස්පීරියන්ස් එකත් කියලා. ඉතින් ඒත් එක්කම අපි ඉන්න හොටෙල් එක මෙට්‍රෝ එකේ ඉඳන් විනාඩි 2ක වගේ දුරකින් තමයි තියෙන්නේ. ඒ නිසා අපිට ලේසියෙන්ම යන්න පුළුවන් විදිය තමයි මෙට්‍රෝ කියලා මගේ යාළුවා කිව්වේ. ඉතින් එයාගේ ඇඩ්වයිස් එකත් අරගෙන අපි දැන් මේ යන්නේ ටිකට්ස් ගන්න. ඉතින් මෙට්‍රෝ එකට යන අතරතුරේදී මෙන්න මේ ලොකේෂන් එක හම්බුණා අපිට. ඉතින් මම දන්නේ අර නිල් පාටට පේන්නේ මොස්ක් එකක්ද කියලා. ඉතින් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ එයාපෝට් එකට තියෙන මොස්ක් එකක්ද නැත්නම් වෙන මොකක් හරි බිල්ඩින් එකක්ද කියලා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එකට. ඉතින් මෙතනින් තමයි අපි ට්‍රැවල් කරන්න ඕන කාඩ්ස් පර්චේස් කරන්න ඕන තැන තියෙන්නේ. මම මේ දේවල් ඕගොල්ලොන්ට එක්ක ෂෙයා කරගන්නම්. ඊට කලින් මම ඕගොල්ලොන්ට පෙන්නන්නම් මේ ඒරියා එක හරිම ලස්සනයි, ක්ලීන්, නීට් එකට තියාගෙන ඉන්නවා. මොකද මේක ඇත්තටම කිව්වොත් ට්‍රේන් ස්ටේෂන් එකක්නේ. ඉතින් එහෙම බැලුවම ලස්සනට ඒගොල්ලෝ මේ දේවල් මේන්ටේන් කරනවා කියලා පේනවා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ සර්ෆ් මෂින්ස් වලට. ඉතින් මෙතනින් ඔයාලට ට්‍රැවල් කාඩ් එක පර්චේස් කරන්න පුළුවන්. මෙතන ඔප්ෂන්ස් 2-3ක්ම තියෙනවා. අපි ඉන්න දවස්වලට අපි ගත්තේ ඩේ පාස් එක. ඉතින් ඔයාට උදේ ඉඳන් රෑ 12 වෙනකන් ඒ ඩේ පාස් එකෙන් මෙට්‍රෝ එකේ ඕන තරමක් යන්න පුළුවන්. එකම amount එක. ඉතින් දෙන්නෙක්ට වෙන්නේ ස්ක්‍රීන් එකේ පේන ඔයගලන්ට රියාල් 12යි. ඉතින් ඔයාට කාඩ් පේමන්ට් එකක් එහෙම නැත්නම් කෑෂ් පේමන්ට් එකක් කරලා මෙතනින් කාඩ් එක පර්චේස් කරන්න පුළුවන්. කොහොම ට්‍රැවල් කරත් කොහෙට ට්‍රැවල් කරත් ඔයාට යන්නේ සේම් amount එක. ආයේ ඔයාට කාඩ් එක පර්චේස් කරන්න උවමනාවක් වෙන්නේ නැහැ.
මේ වගේ මැෂින්ස් අපි දියුණු රටවල් වල දැක්කට ලංකාවේ තාම දකින්න ලැබිලා නැහැනේ. ඒත් මන් දැක්කා ලංකාවෙත් මේ වගේ සිස්ටම් එකක් පටන් අරගෙන යනවා. කාඩ් පේමන්ට් කරන්න පුළුවන් විදියට හදාගෙන යනවා. ඉතින් ගවර්න්මන්ට් එක කොහොම කරත් ලංකාවේ මිනිස්සු විදියට අපි මේ දේවල් ආරක්ෂා කරගන්නේ නැත්නම් මේ දේවල් කොහොම හැදුවත් වැඩක් නැහැ. අපේ අතින් වෙන්න ඕන යුතුයකම් මේ විදියට වුණේ නැත්තම්. ඉතින් මේ මෙට්‍රෝ කාඩ් එක අරගෙන අපි යන්නේ අර බැරියර්ස් වලට. ඉතින් එතන තියෙනවා පොඩි ස්කෑන් මැෂින් එකක් වගේ තැනක්. ඉතින් මේ සේම් සිස්ටම් එක තමයි ඩුබායි, සිංගප්පූර්, නැත්නම් යුරෝප් කන්ට්‍රීස් වල, US වල එහෙම තියෙන්නේ. ඉතින් ගොඩක් අය මේ දේවල් දන්නවා. නමුත් මම මේ දේවල් ෂෙයා කරගන්න හිතුවේ කාට හරි ඌමනාවක් වෙන්න පුළුවන් මුලින්ම ඩුබායි නැත්නම් කටා වගේ රටකට එන කෙනෙක්ට. ඉතින් ওই විදියට අපි එන්ට වෙලා අපි දැන් ඇවිල්ලා ඉන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එකට. මේ වෙලාව දැන් 11:34යි. ඒ කියන්නේ දවල් 12ට ළඟයි. මේ වෙනකොටත් මේ මෙට්‍රෝ එකේ සෙනග කවුරුත්ම නැහැ. මේක ඇත්තටම එයාපෝට් එකට කනෙක්ට් වෙන මෙට්‍රෝ එක. ඉතින් ඔයගොල්ලෝ හිතන්න එයාපෝට් එක කියන්නේ බිසි තැනක්. ඒතනත් මෙහෙම සෙනග නැහැ කියන්නේ අපිට අනිත් තැන්වලදී ගොඩක් සෙනග බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඇත්තටම කිව්වොත් මෙට්‍රෝ එක ගන්නවා නම් කන්වීනියන්ට්, රිලැක්ස්, ඕගොල්ලන්ට කිසිම ඉෂුවක් නැහැ, රෂ් එකක් නැහැ. හැමදේම මැප් එකකින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ ඕගොල්ලෝ යන ට්‍රේන් එකේ ඩීටේල්ස් ටික වැටෙනවා, ටයිම් එක වැටෙනවා. ඒත් එක්කම මෙට්‍රෝ එකේ ඉඳන් ඉන්න තැනක් අරේන්ජ් කරලා තියෙනවා. ඉතින් මේ ඒරියා එකටම ඉන්නේ අපි දෙන්න විතරයි. මෙට්‍රෝ එකට ගිහිල්ලා බලමු ඒකේ කොහොමද සිටුේෂන් එක කියලා. දැන් මේ අපි යන්නේ ෆැමිලි කැබින් එකට. ඉතින් ඒකෙත් ගොඩක් කට්ටිය අඩුයි. තව මේකේ ගෝල් කැබින් එකක් තියෙනවා. අනිත් ඒවා ටික නෝමල් කැබින් කියලා තමයි ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ඉන්න ෆැමිලි කැබින් එකේ කපල්ස් නැත්තම් ෆැමිලිස් වලට යන්න පුළුවන්. ඔන්න අපි ස්ටේෂන් 5ක් විතර පහු කරලා ඇවිල්ලා දැන් අපි ඉන්නේ අපේ හොටෙල් එක තියෙන ස්ටේෂන් එකේ. මෙතන ඉඳන් විනාඩි 2කින් ඇවිදන් යන්න පුළුවන් කියලා තමයි පෙන්නන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු ඇත්තටම කියන විදියට විනාඩි 2කින් අපිට හොටෙල් එකට යන්න පුළුවන් වෙයිද කියලා. ඔන්න අපි බුක් කරපු හොටෙල් එකට ආවා. ඉතින් කිව්වා වගේ විනාඩි 2ක් ඇතුළත අපිට මෙතනට එන්න පුළුවන් වුණා. අපි හොටෙල් එකට ඇවිල්ලා චෙක් ඉන් වෙන්න යනකොට වෙලාව 12 මාර වගේ. එතනදී ස්ටාෆ් අපිට කිව්වා අපි ටිකක් වේලාසන වැඩි. මොකද ඒගොල්ලෝ තාම රූම්ස් රෙඩි කරන ගමන්. ඉතින් අපිට පැයක් නැත්තම් පැයකමාරක් වගේ ඉන්න වෙනවා කියලා. එහෙනම් මම ඕගොල්ලොත් එක්ක දැන් ෂෙයා කරගන්නම් අපි කටා වීසා එක ඇප්ලයි කරේ කොහොමද කියන එක. කටා වීසා එක ඇප්ලයි කරන්න ඉමිග්‍රේෂන් පෝර්ටල් එකක් තියෙනවා, හයා පෝර්ටල් කියලා. ඒකට ගිහිල්ලා ඔයා සර්ච් කරලා බලන්න පුළුවන් ඔයාගේ ප්‍රොෆෙෂන් එක තියෙනවද, ඒ ප්‍රොෆෙෂන් එක අනුව ඔයාට E-visa එකක් ඕනේද නැද්ද කියන එක බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයා E-visa එකක් ඇප්ලයි කරනකොට ඒගොල්ලෝ ඔයාට ලිස්ට් එකක් දෙනවා, හොටෙල් ලිස්ට් එකක්. ඒකෙන් තමයි ඔයා හොටෙල් බුකින් එක දාන්න ඕනේ. ඉතින් per person කටා රියල් 100ක් තමයි E-visa එක වෙන්නේ. වීසා එකේ ඉෂුව එකක් නැති වුණොත් ඔයාට within the day ඊමේල් එකක් යනවා වීසා බාකෝඩ් එක, එහෙම නැත්නම් QR කෝඩ් එකත් එක්ක. අපිට වුණ ප්‍රශ්නේ අපි ඔක්කොටම කලින් හොටෙල් එකක් බුක් කරා. ඒක ලස්සන හොටෙල් එකක් ඩවුන් ටවුන් වල. අපි E-visa එක ඇප්ලයි කරනකොට අපි ඒ හොටෙල් එක මෙන්ෂන් කරලා දැම්මට ඉමිග්‍රේෂන් එකෙන් ඊමේල් එකක් එව්වා හොටෙල් එක රිජෙක්ට් කරලා. ඉතින් ඒගොල්ලෝ අපිට රික්වෙස්ට් කරේ
ඒගොල්ලොන්ගේ හොටෙල් එකක් දාලා ඒ බුකින් එක ඒගොල්ලන්ට ආයෙ එවන්න කියලා. ඉතින් අපි එහෙම කරාට පස්සේ තමයි අපිට QR කෝඩ් එක ආවේ. ඉතින් අපිට ආස හොටෙල් එකට යන්න ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. ඒගොල්ලොන් දෙන හොටෙල්ස් වලින් එකක් තමයි අපිට සිලෙක්ට් කරගන්න වුණේ. අපේ මේන් පර්පස් එක උනේ easy access බලන එක. ඉතින් මේ හොටෙල් එක හරියටම තියෙන්නේ සිටි එකේ. ඔයගොල්ලන්ට පෙනේ view එක ස්කයිලයින් එක පේනවා. ඉතින් මේ ඒරියා එකේ ඉන්න එක අපිට easy වුණා transport වලට ඒ වගේම tourism attractions ටික බලන්න යන්න. ඉතින් පැය එකමාරක් වගේ අපි ඉඳලා අපි හොටෙල් එකෙන්ම ඕඩර් කරලා කෑවා. දැන් අපිට වෙලා මදි වෙලා තියෙන්නේ. ඉක්මනට මේ ලෑස්ති වෙන්නේ ඩේ 1 එකේදී අපිට සන්සෙට් එක බලා ගන්න පුළුවන් වුණොත් ඊටු දවස් ටික අනිත් දේවල් වලට ප්ලෑන් කරගන්න පුළුවන් වෙන නිසා. ඉතින් අපි ගිහිලා බලමු එහෙනම් අපිට සන්සෙට් එක බලන්න පුළුවන් වෙයිද? ඒත් එක්කම අද රෑ වෙනකන් අපි මොනවාද කරන්නේ කියලා. ඉතින් බලන්නකෝ අපි හොටෙල් එකෙන් එළියට එනකොටම අන්ධකාර වෙලා. ඉතින් සන්සෙට් එක ඔල්රෙඩි ඉවරයි. දැන් මේ අපි ඉන්නේ සූක් වකීෆ් කියන තැන. මේක හරියටම අපේ හොටෙල් එකේ ඉඳන් විනාඩි 3-4ක වගේ දුරකින් තමයි තියෙන්නේ. අපි ඒකට යනකොට මෙන්න මේ ලොකේෂන් එක හම්බුණා. මෙන්න මෙතන ආර්ට් ගැලරි එකක් තියෙන්නේ. තාම හැබැයි ඕපන් කරලා නැහැ මං හිතන්නේ. මොකද මේක ඕපන් කරන්න තව ටිකක් රෑ වුණාට පස්සේ. ඉතින් මෙතන චුට්ටක් වෙලා ඉඳලා අපි මේක පොඩක් බලලා අපි try කරනවා තව ලස්සන පාක් එකක් තියෙනවා එතනට ඇවිදගෙන යන්න. මිහිරතිම තැන් වලින් මිටක්ගෙන සරසන්න එතහැකි නම් නුඹට සවස්වල හමුවන්න මේ ගෙවෙන දවස් වුව කමක් නෑ විඳගන්න මෙන්න මේ ඔයගලන්ට පේන්නේ සූක් වකීෆ් එක තාම සෙනග නැහැ. මේ දැන් අන්ධකාර වේගන එනවා. අපි මේකට හෙට දවසේ යන්. මොකද අපේ යාළුවෝ කට්ටියක් එනවා. ඒගොල්ලොත් එක්ක මේක බලලා මෙතන පොඩ්ඩක් එන්ජොයි කරලා තව පොඩි තැන් වගේක් තියෙනවා. ඒ ටිකත් බලන්න මගේ යාළුවෝ දෙන්නෙක් එනවා කිව්වා. ඒ දෙන්නත් එක්ක එනං අපි හෙට මෙතනට එමු. ඔන්න ඉතින් අපි අර කියපු පාක් එකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේක තියෙන්නේ හරියටම සිටි සෙන්ටර් එකේ. බලන්න ඈත පේන්නේ ස්කයිලයින් එක. මෙතනට කියන්නේ අල් බිදා පාක් කියලා. මං දන්නේ නැහැ මං හරියට ප්‍රොනවුන්ස් කරාද කියලා. මේක හරිම ලස්සන පාක් එකක්. ඒත් එක්කම ලෑන්ඩ්ස්කේපින් ලස්සනට කරලා තියෙනවා. බලන්නකෝ එහෙනම් මම යනකොට මට හම්බෙච්ච යාළුවා ඇත්තරම මේ වගේ කාන්තාරයක සිටි එකක් මැද ලස්සන්ට ලෑන්ඩ්ස්කේප් කරලා ගස් වවලා තියෙනවා දැක්කම හරිම ඉම්ප්‍රෙසිව්. මාරම ලස්සනයි. ඉතින් අපි මෙහෙම ඇවිදගෙන යන්නේ ඉස්සරහට. එතනින් එහා පැත්තේ පාර පැනුනම තියෙනවා ඕල් දෝහා පෝට් එක. ඉතින් අපි ගිහිල්ලා බලමු රෑට එතන කොහොමද පේන්නේ කියලා. මොකද මං හිතනවා ස්කයිලයින් එක ලස්සනට පෙනෙයි කියලා ලයිට්ස් දැම්මට පස්සේ. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ දෝහා ඕල් පෝට් එකට. ඉතින් මේකට එන්නත් හරිම ලේසි. අපි පෙන්නපු පාක් එකක ඉඳන් පාර පැනපු ගමන් තමයි මේ තැන තියෙන්නේ. ඉතින් අපි මෙතන ටිකක් වෙලා ඉඳලා ස්කයිලයින් එකත් බලලා ඔයගලන්ට මම පෙන්නන්නම්. මෙතන බෝට් රයිඩ් වගේක් තියෙනවා. ඩෝ ක්‍රූස් කියලා තමයි ඒක කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ඒක ඇක්ටිවිටි එකක් විදිහට ඔයගොල්ලෝ කරන්න පුළුවන්.
මම මෙතනදී එක කරේ නැත්තේ මම ඩුබායි වල ඩෝ ක්‍රූස් කරලා තියෙනවා. ඒත් එක්කම ඩුබායි වල තියෙන ඩෝ ක්‍රූස් එක කටා වලට වඩා ඇඩ්වාන්ස්. මොකද කිව්වොත් එතන බුෆේ එක ඒත් එක්කම ඇක්ටිවිටීස් අන්ලිමිටඩ් ෆුඩ් ඒ හැමදේම ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මං හිතන්නේ දිරාම් 130 ඉඳන් දිරාම් 200 250 වෙනකම්ම ඕගොල්ලන්ට පැකේජස් තියෙනවා. ඉතින් මං ඒ එක්ස්පීරියන්ස් එක අරන් තියෙන නිසා මෙතන ඩෝ ක්‍රූස් එක කරේ නැහැ. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ FIFA World Cup Qatar 2022 වලදී හදපු iconic location එකට. ඉතින් මේක තියෙන්නේ දෝහා ඕල් පෝට් එක ළඟමයි. මෙතනත් අපි ටිකක් වෙලා ඉඳලා ස්කයිලයින් එක බලලා ඊළඟට මම මේ පෙන්නන්නේ Banana Island Resort by Anantara. ඉතින් ඔයගොල්ලෝ ඒක through Banana Island එක book කරොත් මෙන්න මෙතන තමයි location එක ඒගොල්ලෝම pick කරන. ඉතින් ඇත්තටම කිව්වොත් අපිට දවස් මදි Banana Island එකේ activities කරන්න. ඒකට අඩුම තරමේ දවස් 2ක්වත් ඕනේ. ඉතින් අපි ආපු දවස් 4 ප්‍රමාණවත් නැති නිසා ඔයගොල්ලෝ කවුරු හරි කටා එනවා නම් අනිවාර්යයෙන්ම ඒ experience එක ගන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. දැන් මේ අපි යන්නේ හොටෙල් එකට. මොකද ඩුබායි වගේ කටා නයිට් ලයිෆ් එක ලයිව් නැහැ. ගොඩාක් ඇක්ටිව් නැහැ. ඉතින් අපි හිතුවා රෑට ගොඩක් ආයෙ මහන්සි වෙන්නේ නැතුව හොටෙල් එකට යන්න. යන ගමන් මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ කටාවල තියෙන එක මෙට්‍රෝ ස්ටේෂන් එකක්. ඒක ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ගොඩාක් ලෙවල් පල්ලෙහාට තියෙන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ලෙවල් 5ක් විතර ඒගොල්ලෝ ඒක හදලා තියෙනවා. හරිම ඉම්ප්‍රෙසිව්. ඒක දැක්කම මාරම ලස්සනයි මෙට්‍රෝ ස්ටේෂන් එහෙම. දැන් මේ අපි හොටෙල් එකට ඇවිල්ලා පොඩි රෙස්ට් එකක් ගන්න ගමන් කොෆි එකක් ඕඩර් කරා. මොකද අපි හිතුවා ඩිනර් එකට එළියට යන්න නැතුව හොටෙල් එකෙන්ම ඩිනර් එක අරගෙන රෙස්ට් එක ඔහොම ගන්න. මොකද හෙට උදෙන්ම අපිට ලොකු ප්ලෑන් එකක් තියෙනවා එක්ස්ප්ලෝර් කරන්න සිටි එක. ඒ වගේම ගොඩාක් තැන් ප්ලෑන් කරන් ඉන්නවා. ඉතින් අපි බලමු අද බැරි වෙච්ච සන්සෙට් එක හෙට බලන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් එහෙනම් මම day 2 එක අලුත් vlog එකකින් ගේනකම් මේ vlog එක බලපු හැමෝටම thank you කියන ගමන් ciao bye bye. හිනමවාලා ඇත කියාදෙන් මාමියයි හත ගැස්මේ මායාවන් හංගමේ සියාවක් වත්මුදී ඇගිරුම ඇතින් විඳමි. Travel Click by Ish.